ටෙස්ට් තරඟ තුනක් එක්දින තරඟ තුනක් හා 20 තරඟ තුනක පූර්ණ තරඟාවලියක් ක්‍රීඩා කිරීම සඳහා බංගලාදේශ කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිතයි. ඉතින් මෙම මාස 17 වනදා ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරඟාවලිය ආරම්භමින් ප්‍රථම ටෙස්ට් තරඟය පැවැත්වෙනවා. බංගලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාව බිහි කළ අග්‍රගණ්‍ය තුන්රියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් තරඟයද වීමත් විශේෂත්වයක්. ඉතින් දෙරටේම ටෙස්ට් සංචිතයන් පසුගියදා නිල වශයෙන් නම් කරනු ලැබුවා. එහිදී ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නවක ක්‍රීඩකයන් 5 දෙනෙකු ඇතුළත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවරගෙන තිබෙනවා. එහිදී පවන් රත්නායක, සොනාල් දිනූෂ, තරිඳු රත්නායක, ලහිරු උදාර හා පසිඳු සූරිය බණ්ඩාර යන නවක ක්‍රීඩකයන්ව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙනවා. ඒ වගේම වසර 6කට පසු දඟපන්දු යන ක්‍රීඩක අකිල ධනංජයවත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවන්නට පියවරගෙන තිබීම කැපී පෙනෙන කරුණක්. ඉතින් ඒ වගේම බංගලාදේශය සමග පැවැත්වීමට නියමිත එක්දින හා 20 තරඟාවලියට දසුන් ශානක හා චාමික කරුණාරත්න ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට නියමිත බව තොරතුරු වාර්තා වනවා. පසුගිය කාලය පුරාවටම ශ්‍රී ලංකා සංචිතයට නම් නොවුණු දසුන් ශානක හා චාමික කරුණාරත්න මේ දිනවලදී පැවැත්වෙන මේජර් ක්ලබ් තරඟාවලියේදී දක්ෂතා දැක්වීමට මෙම ක්‍රීඩකයන් දෙදෙනාම සමත් වීම ඔවුන්ව නැවත කණ්ඩායමට කැඳවීමට හේතු වී තිබෙන බවයි වාර්තා වන්නේ. ඉතින් පසුගියදා පැවති පුහුණු සැසිවලදීද දසුන් ශානක හා චාමික කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායම හා පුහුණු වීම්වලද නිරත වනු දක්නට ලැබුණා. ඒ වගේම මේජර් ක්ලබ් ක්‍රිකට් තරඟාවලියේදී සුපිරි පිතිහරඹයක් දියත් කළ බානුක රාජපක්ෂද බංගලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන 20 තරඟාවලියේදී ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමේ වැඩි ඉඩක් පවතින බවද තොරතුරු වාර්තා වනවා.